Hello guys, welcome back to my YouTube channel. මේ තමයි මගේ YouTube channel එකේ දාන පළවෙනි වීඩියෝ එක. මම අවුරුද්දට ගෙදර ගිහලා කියන්නේ මගේ ගෙදර දින කොළඹ ගිහලා හස්බන්ඩ්ලා ගෙදර යන දවසේ තමයි මම vlog කරන්න පටන් ගත්තේ. හස්බන්ඩ්ලා ගෙදර තියෙන ගම්පොළ. මම ඉතින් අද තනියම තමයි ගෙදර යන්නේ. මේ තියෙන මරදාන ස්ටේෂන් එක මම කෝච්චියේ ගිහින් තමයි ගම්පොළ යන්නේ. මොකද මට කෙලින්ම බස් එකේ යන්න බෑ වමන යන හින්දා. මම යනකොටත් පරක්කුයි ට්‍රේන් එකේ එනවා 7:05 ට්‍රේන් එකේ තමයි මම යන්නේ හිටියේ ට්‍රේන් එකේ එනවා ඉක්මනට දුවලගෙන ට්‍රේන් එකට නැග්ගේ ට්‍රේන් එකේ ඉඳිනා මට වීඩියෝ කරගන්න බැරුණා මම හිටගෙන ආවා මොකද ගොඩාක් සෙනග හිටියා එදා දවසේ මේ තියෙන පොල්ගාවලි ස්ටේෂන් එක පොල්ගාවලි ස්ටේෂන් එකේ එන හැබැයි ඒ වෙලාවේ කවුරුත් නම් හිටියේ නැහැ මම ටිකක් වෙලා නතර වෙලා කෑම ටිකකුත් කාලා තමයි ආයෙ යන්න පටන් ගත්තේ මේ ළමයි මම ටිකක් වෙලා ඉඳලා පොඩි වීඩියෝ එකක් අරගෙන යනකොටම ස්ටේෂන් එකේ බෙල් එක ගැහුවා මම හිතුවේ ට්‍රේන් එකක් එනවා ඇති කියලා බලද්දි ට්‍රේන් එකක් නම් ආවේ නැහැ නිදන මැදිරිය කියලා පෙට්ටියක් නතර කරන් හිටියා ඒ පෙට්ටියට එන්න තමයි මම දන්නේ මේ බෙල් එක ගැහුවේ එතකොට අංකල් කෙනෙක් ඇවිල්ලා මේ නිදන මැදිරියේ තියෙන රේල් පීර ඇඩ්ජස්ට් කරනවා එයා කොළ පාටයි රතු පාටයි කොහොමරි කොළ පාට වගේ තමයි මට මතක තියෙන කොඩියක් වඩන. එතකොට ඒ නිදන මැදිරිය කියන පෙට්ටිය හිමීට තමයි එන්නේ. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් ඇයි එහෙම කරන්න කියලා මට පොඩ්ඩක් කියන්න. මම දන්නේ නැත්තම් ඇයි කියලා කමෙන්ට් එකක් දාලා තියන්න. මම දැන් රේල් පාර වහලා තිබ්බ කාටවත් යන්න බෑ. ඒකෙන්ද මම ඉතින් මේක දිහා බලන් හිටියා මොකද්ද මේ වෙන්නේ කියලා. ඊට පස්සේ මම බලන් ඉඳලා මම වීඩියෝ කරගත්ත මේ මොකක්ද දන්නේ මට ඒක දැනගන්න ඕනේ. ඒකින්ද මට දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඒක ගොඩාක් තමයි එන්නේ. මම හිතන්නේ චෙක් කරන්න වෙන්න ඇති එහෙම. මම නම් දන්නේ හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ ඉතින් ඒක වුණාට පස්සේ ආයේ ඔන්න රේල් ගේට් එක ඇරියා. ඊට පස්සේ ඉතින් මම කුරුණෑගල කෑගල්ල බස් එක නැගලා කෑගල්ලට යන්න තමයි යන්නේ. ඒක ඉතින් ගොඩාක් හිමින් එන්නේ මේ පෙට්ටිය. කොහොමද කෑගල්ල බස් එකක් ආවා. මම දැන් කෑගල්ල බස් එකේ නැහැ. ඉතින් කෑගල්ල බස් එක. කෑගල්ල බස් එකේ නම් ගොඩක් සෙනග හිටියා. මම ඊට පස්සේ හිටියේ තමයි ඉඳගත්තා. ඊට කෑගල්ලෙන් බහැලා මහනුවර බස් එක තමයි දැන් යන්නේ. මේ කෑගල්ල නගරේ මහනුවර බස් එකක් මට කෑගල්ල මහනුවර දැන් බස් එකක් හම්බුනේ. ඒ බස් එකේ නම් වැඩි සෙනග හිටියේ නැහැ. මේ තියෙන මම නැගලා මහනුවර බස් එකේ මේ කෑගල්ල නගරය කෑගල්ල නම් ටිකක් හරි රස්නේ හැබැයි කෑගල්ල පහු වෙලා කඩුගන්නාව හරියට වගේ එද්දිනම් සීතලයි ටිකක් අර කොච්චර අවුව තිබ්බත් කූල් ගතිය දැනෙනවා මේ තියෙන කඩුගන්නාව මේ කඳු පන්ති ඇත්තටම හරි ලස්සනින්ද මම කැමරා කාච සටහන් කරගත්තා කඩුගන්නාව පහු කළා ඉස්සරහටම ඇවිල්ලා බස් මම පේරාදෙනියේ බැස්සා. පේරාදෙනියෙන් බැහැලා මට මම මෙහෙම ඉන්නේ මට එක දිගට එන්න බෑ. බස් එකේ වමන යනවා පොඩ්ඩක්. ඒකින්ද මම පේරාදෙනියෙන් බැහැලා ආයෙම ගම්පොළ බස් එකේ නගින්න ඕනේ. මේ තියෙන පේරාදෙනිය. පේරාදෙනිය ටවුන් එක. ගම්පොළ බස් එකේ නගින එක නම් මම වීඩියෝ කරගත්තේ නැහැ. සෙනගෙටියෙන්ද ඊට පස්සේ ගම්පොළෙන් බැහැලා මම පික් එකක් දාලා මගේ vlog එක බලවට ඔයගොල්ලන්ට තෑන්ක්ස්. මම මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.